අයබෝන් ළමයි. පුතේ මේ පාර උසස් පෙළ විභාගයට ලෑස්ති වෙන ළමයින්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඔයාලට ප්‍රමාණවත් තරම් කාලයක් හම්බුනේ නැහැ. ෆ්‍රෙෂ් ළමයින්ට උනත් O level වල ඉඳන් A level දක්වා තිබ්බ කාලය සාපේක්ෂව අනිත් අවුරුදු වල අඩුයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම second shy third shy දින ළමයින්ට රිසල්ට්ස් ආවට පස්සේ විභාගයට ලෑස්ති වෙන්න ගොඩක් අඩු කාලයක් තමයි තිබ්බේ. හරි. ළමයි පුතේ කොහොම වුණත් දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක අපිට පේන විදිහට ඔයාලට අගෝස්තු 10 වෙනිදා වෙද්දී උසස් පෙළ විභාගයට ලෑස්ති වෙන්න සිද්ධ වෙනවා. හරි. ඉතින් පුතේ මේ වගේ කෙටි කාලයක් තුල ෆිසික්ස් වගේ ලොකු විෂයකට සූදානම් වෙද්දී අනිවාර්යයෙන්ම ඔයාලට එන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සමහර ළමයින්ට තියරි කව වෙලා නැහැ. තියරි කව වුණත් පේපර්ස් කරන්න අවශ්‍ය තරම් ප්‍රශ්න හදලා පේපර් එකට ලෑස්ති වෙන්න ඔයාලට හම්බෙච්ච කාලෙ මදි. හරි. ඉතින් පුතේ තව ඔයාලට ඉතුරුලා තියෙන්නේ දවස් 50කට ඊටාම ආසන්න කාලයක්. තමයි මේ කාලය ඇතුලේ ඔයාලා වැඩ කරන විදිහ මේ වැඩේට ඊටාමත්ම වැදගත් වෙනවා. පුතේ ඔයාලා හිතෙන එක දේවල් කරලා මේ දවස් ටික හරියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලා සිද්ධ වෙනවා හොඳ ප්ලෑන් එකකට වැඩ කරන්න පටන් ගන්න. හරි. හරි. ඉතින් පුතේ ඔයා මේ වෙද්දි ඉන්නේ A එක මට්ටමේ B එක මට්ටමේ C එක මට්ටමේ S එහෙම නැත්නම් ඔබ මේ වෙද්දි ඉන්නේ ෆේල් වෙන මට්ටමේ වුණත් තාම ඔයාට මේක වෙනසක් කරගන්න ප්‍රමාණවත් කාලයක් පුතේ ඉතුරුලා තියෙනවා. බලන්න මේ වෙද්දි ෆිසික්ස් කියන සබ්ජෙක්ට් එක අමාරු ළමයෙක් ඉන්නවනම් පුතේ කොහොමද මේකට ලෑස්ති වෙන්න ඕනේ? පුතේ බලන්න මුලින්ම ඔයාලට සිද්ධ වෙනවා පේපර් එකේ ලේසියෙන්ම ලෑස්ති වෙන්න පුළුවන්. ඒ වගේම වැඩිපුර ලකුණු තියෙන කොටස් මොනවද කියලා අඳුරගන්න. අපි යමු දෙවෙනි පේපර් එකට. පුතේ අනිවාර්යෙන් ඔයාලා දන්නවා රචනා ප්‍රශ්න 4කට උඹලා උත්තර ලියන්න ඕනේ. පුතේ මේ කියන දේවල් ටික හොඳට අහගන්න. උඹ මොන මට්ටමේ හිටියත් සම්පූර්ණ පේපර් එකට ලෑස්ති කරන්නයි මේ අපි උත්සාහ කරන්නේ. හරි. බලන්න පුතේ මම නිර්දේශ කරන පළවෙනිම ප්‍රශ්නය තමයි පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන ප්‍රශ්නය. ඕනම අවුරුද්දකදී වගේ ලේසිම ප්‍රශ්නය ෆිසික්ස් පේපරේ අහලා තියෙන මේ පාඩමෙන් අනිවාර්යෙන් ලකුණු 7මාරක් මෙතන තියෙනවා. මේක උඹ ගන්නම ඕනේ. කොහොමද තාම මේකට ඔය ලෑස්ති වෙලා නැත්තම් මේකට ලෑස්ති වෙන්නේ? පුතේ මම පහලින් අදාළ ලින්ක් ටික ඔක්කොම පිළිවෙලට දාලා තියෙනවා. පදාර්ථ යාන්ත්‍රික ගුණ. මේකට පුතේ අපි ගිය සතියේ ෆුල් නයිට් සෙමින එකක් ගත්තා. මේක අනිවාර්යයෙන්ම මුල ඉඳන් අග වෙනකම් පැහැදිලිව බලන්න. ඔයාට මේ ගාන ගොඩ දාගන්න පුළුවන්. එක ගානක් අපිට මෙතන සෙට් කරගන්න පුළුවන්. ඊගවට ළමයි ලොකු සම්භාවිතාවයක් තියෙනවා මේ පාර 6 වෙනි ගාන ආලෝකය කියන කොටසෙන් අහන්න. ඉතින් ආලෝකයේ කොටසෙන් මේ ප්‍රශ්නය අහුවොත් එහෙම ඒක ලෑස්ති වෙන්න මම ෆුල් නයිට් සෙමින දෙකක් කරලා තියෙනවා. පුතේ අනිවාර්යයෙන්ම මේ දෙක බලන්න ෂුවර් එකටම කියන්නේ මේ සෙමින දෙක හොඳටම ප්‍රමාණවත් ආලෝකයේ ගාන සම්පූර්ණයෙන්ම කොට දාගන්න. තියරි මුකුත් වැදගෙන ඉන්න ඕනේ නැහැ. මේ දෙක පැහැදිලිව බලපන් පුතේ අනිවාර්යයෙන්ම උඹට මේ ගානටත් ලෑස්ති වෙන්න පුළුවන්. ඊගවට වැරදිලාවත් ආලෝකය කියන කොටසෙන් ඔය රචනා ගන්නෙ නැතුව දෝලන තරංග කොටසෙන් ඔය ප්‍රශ්නේ આવොත් හරි. අපි එහෙම වෙන්නේ නැති වෙයි කියලා හිතමුකෝ. ඒ වුණත් දෝලන තරංග කොටසෙන් අනිවාර්යයෙන්ම MCQ ප්‍රශ්න 5ක්වත් අහනවා. ඒ ලකුණු ටික අතරින්න ඕනේ නැහැ. ඒ වගේම දෝලන තරංග කොටසෙන් රචනා ප්‍රශ්නේ આવොත් එහෙම ඔයාලගේ ප්ලෑන් ඔක්කොම වතුර යන්න දෙන්න බෑනේ. දෝලන තරංග ෆුල් නයිට් සෙමින එක අනිවාර්යයෙන්ම බලන්න පුතේ. ඇත්තටම මේක මම වැඩිපුර ફોකස් කරලා තියෙන්නේ MCQ. මේ සෙමින එක පුරාම මම MCQ විතරයි හදන්නේ. හැබැයි රචනා ගානකට උත්තර ලියන්න අදාළ තියරි සියල්ලම ඔය සෙමින එක ඇතුලේ තියෙනවා. මෙතන පුතේ මම සෙමින 3ක් ගැන කතා කරා. ළමයි ඊගාවට මම දකින විදිහට ඔයාලට ලේසියෙන්ම ලෑස්ති වෙන්න පුළුවන් රචනා ගාන තමයි පදාර්ථය සහ විකිරණය. පදාර්ථය සහ විකිරණය. පදාර්ථය සහ විකිරණය කියන පාඩමටත් මම අනිවාර්යයෙන්ම ලබන මාසේ
ෆුල් නයිට් සෙමින එකක් ඔයාලට අරන් එනවා අනිවාර්යයෙන්ම මේ රචනා ගාන උඹලා හදන්න ඕනේ. හරි. හරි. දැන් ඔයාලට පේනවා මෙතන මම ගණන් 3ක් ගැනයි කියලා තියෙන්නේ. මම මෙතන කියලා තියෙන ගණන් 3ක් ගැනයි. පුතේ මේක එන්නේ කවදටද? ඒ විස්තර ටික මම ඔයාලට පස්සේ දැනුම් දෙන්නම්. හරි. මෙතනින් එහාට ළමයි අපිට ඉතුරු වෙන ටිකක් ලොකු පාඩම්නේ. යාන්ත්‍ර විද්‍යාව, තාප භෞතිකය, ශ්‍රේෂ්ඨ පාඩම් 3ක් තියෙනවා. ධාරා විද්‍යුතය. ඔන්න ඔය කියන ලොකු පාඩම් වලට යද්දී. එහෙම නැත්නම් මේ ලකුණු ගොඩක් තියෙන පාඩම් වලට යද්දී පුතේ අපි ස්පීඩ් ඩිවිෂන් එකේ යාන්ත්‍ර විද්‍යාව මේ වෙද්දි සාකච්ඡා කරලා ඉවරයි. කවුරු හරි ළමයිට ඒ පාඩම ඉගෙන ගන්න ඕනේ නම් ඔයාලා සයිට් එකට ගිහිල්ලා ස්ටඩි පැක් එකක් ගන්න පුළුවන්. නමුත් මේ කතා කරන්න උත්සාහ කරන්නේ තවත් ඊටාම වැදගත් පාඩමක් ගැන. පුතේ ධාරා විද්‍යුතය. ධාරා විද්‍යුතේ පාඩම. ධාරා විද්‍යුතේ පාඩම පුතේ අනිවාර්යෙන් රචනා ගණනක් අහනවා. ධාරා විද්‍යුතයෙන් අනිවාර්යෙන් රචනා ගණනක් අහනවා ලකුණු 7.5ක්. අනිවාර්යෙන් වියෝග රචනා ගණනක් අහනවා ලකුණු 5ක්. MCQ 6ක් 7ක් වගේ ප්‍රමාණයක් අහනවා ලකුණු 6ක් 7ක් වගේ ප්‍රමාණයක් එතනත් තියෙනවා. ළමයි මේ පාඩම ලකුණු 18ක් 19ක් ආසන්න වශයෙන් ලකුණු 20කට ආසන්න ලකුණු ප්‍රමාණයක් ඔයාලට එකතු කරගන්න පුළුවන් පාඩමක්. හරි ඉතින් මේ පාඩම ෆුල් නයිට් සෙමින එකකින් අපි කවර් කරන්න යන්නේ නැහැ. මොකද උදේ පදාර්ථයන් තිබුණ කිසි අවුලක් නැතුව අපිට කරලා දාන්න පුළුවන්. ගුරුත්වාකර්ෂණ මම කිසි අවුලක් නැතුව සෙමින එකකින් කරලා දැම්ම එක දවසක් හොඳටම ප්‍රමාණවත්. නම මම මෙතනින් නිර්දේශ කරේ නැහැ. ඒක අනිවාර්යෙන් බලන්න කියලා. මොකද මේ පාර ගුරුත්වාකර්ෂණ වලින් ගානක් එයි කියලා මම හිතන්නේ නැති නිසා. ඉතින් පුතේ ඒ විදිහට පුළුවන් දේවල් ටික මෙතන දීලා තියෙනවා. නමුත් මේක මම නිර්දේශ කරනවා ඔයාලා අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ පාඩමක් විදිහට. හරි. ඉතින් ළමයි මේ නම කිව්වම සාමාන්‍යයෙන් ගොඩක් ළමයි බයයි මේ පාඩමට. ධාරාවිද්‍ය හරි අමාරුයි කියලා තමයි ළමයින්ගේ ඔළුවේ අයිඩියා එකක් තියෙන්නේ. එහෙම ළමයි? නෑ මේක තියරි බොහොම චුට්ටක් තියෙන අර ලස්සන පාඩමක්. මේකේ තියරි ටික හරියට අවබෝධ කරගත්තොත් අනිවාර්යෙන් මේ පාඩමේ ඕනම ගානක් හදාගන්න පුළුවන් වෙන පාඩම් වලට වඩා ෂුවර් කරලා කියන්න පුළුවන් දෙයක්. ඉතින් ළමයි ස්පීඩ් ඩිවිෂන් එකේ මම ඔයාලට කිව්වා මේ මාසේ මම ධාරාවිද්‍යාවේ පාඩම තමයි කවර් කරන්න හිටියේ. හරි. නමුත් මම සාමාන්‍ය ස්පීඩ් ඩිවිෂන් එක කරේ සතියකට එක දවසයි. මට අවශ්‍ය වෙලා තියෙනවා මේ මාසය ඇතුලේ මේ පාඩම සම්පූර්ණයෙන්ම පටන් අරගෙන ඉවර කරලා දාන්න. ඉතින් මම මේ වැඩේට දවස් දෙකක් ගන්න තීරණය කරා. ළමයි සෙනසුරාදා දවසේ උදේ 8:30 ඉඳන් 1 වෙනකම් ඒ වගේම අඟහරුවාදා දවසේ රෑ 6:30 ඉඳන් 11 වෙනකම්. හරි ළමයි මෙන්න මේ කියන දවස් දෙක අරගෙන එතකොට පුතේ අපිට ඊගව සතියේ දවස් 4ක් කාලයක් තියෙනවා. මේ දවස් 4 ඇතුළත එහෙම නැත්නම් මේ මාසය ඇතුළත අපි මේ ධාරාවිද්‍යාව කියන පාඩම සම්පූර්ණ ස්පීඩ් ඩිවිෂන් එකේ කතා කරලා අවසන් කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. හරි ඉතින් ළමයි වැඩේ පටන් ගන්නවා මේ සෙනසුරාදා උදේ 8:00ට. පළවෙනි දවස ඔයාලා හැමෝටම ෆ්‍රී සම්බන්ධ වෙන්න පුළුවන්. channel එකේ පුතේ ඔයාලට ඒක ගැන විස්තර ලබා ගන්න පුළුවන්. හරි ඒ වගේම ආපහු මතක් කරනවා පුතේ මේ පාඩම් ටික description එක බලන්න මේ හැම එකම link මම දාලා තියෙන්නේ. පුතේ මෙතනින් එකක් හරි ඔයාට තාමත් sure නැත්තම් මේ පාඩම අනිවාර්යයෙන්ම මට පුළුවන් මම අනිවාර්යයෙන් මේ ගාන හදනවා කියලා තාම sure වෙන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම පුතේ ඒක බලලා දෙන්න කියලා නිර්දේශ කරනවා. හරි. ඊට අමතරව ළමයි අපේ මේන් රිවිෂන් එකේ බලන්න අපි දවස් දෙක ක්ලාස් එක යනවා. සිකුරාදා දවසේ මේ සිකුරාදා පුතේ අපි විද්‍යුත් චුම්බකත්වය පටන් ගන්නවා. ඒ වගේම ඉරිදා දවසේ අපි ඉලෙක්ට්‍රොනික්ස් පටන් ගත්තා විතරයි. ඉතින් පුතේ මේ මාසේ ඉවර වෙද්දී විද්‍යුත් චුම්බකත්වය කියන පාඩම ඒ වගේම ඉලෙක්ට්‍රොනික් කියන පාඩමත් එක්ක අපේ රිවිෂන් එක සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. හරි. ඉතින් ළමයි මේක තමයි ඔයාලට කියන්න තිබුණ විස්තරේ. වැදගත් වැඩක් එන්න තියෙනවා. පදාර්ථය සහ විකිරණ ෆුල් නයිට් සෙමින එක
මේ සෙමින කෙන දවස මම ලැබෙන මාස පටන් ගද්දී ඔයාලට දෙන්න. හරි ළමයි. මේ කිව්වේ රචනා ගණන් කීපයකට අනිවාර්යයෙන්ම ඔයාලට ලෑස්ති වෙන්න තියෙන හොඳම සහ ලේසිම විදිහ. හරි. ඊට අමතරව ළමයි මේ දවස් ටිකේ ඔයාලා වෙන මොනවද කරන්න ඕනේ? පුතේ මතක තියාගන්න. තාමත් ඔයාලට පේපර්ස් වලට ලොකු ලකුණු ප්‍රමාණයක් නැත්තම් ලකුණු 75න් උඩ තාමත් පේපර්ස් වලට එන්නේ නැත්තම් පුතේ අනිවාර්යයෙන්ම ඔයාලට කරන්න තියෙන්නේ වැදගත්ම දේ වෙන්නේ පුළුවන් තරම් පාස් පේපර්ස් පරිහරණය කරන එක. පුළුවන් තරම් පුතේ පාස් පේපර්ස් කරන්න. මේ පේපර්ස් වලට ඔයාට එන ලකුණු ප්‍රමාණය ලකුණු 75 ඉක්මවනකම් කීපාරක් වුණක් කමන්නේ අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කරන්න. ඔයාට මේ පේපර්ස් වලින් ලකුණු ප්‍රමාණය ලකුණු 75 පහු කරනකම් වැඩිම අවධානයක් තියාගන්න පාස් පේපර්ස් වල. ලකුණු 75ට වඩා මේ පාස් පේපර්ස් වලට එනවනම් එතනින් එහාට ඔයාලට යන්න පුළුවන් මොඩල් පේපර්ස් වල පළාත් පේපර්ස් වලට. එතනින් එහාට ඔයාලට යන්න පුළුවන් ඕනෙම මට්ටමක පේපරයක් කරන්න. නමුත් මතක තියාගන්න පළවෙනිම දේ පාස් පේපර්ස්. හරි. ඉතින් ළමයි මේ කියන පිළිවෙලට වැඩ ටික කරගෙන යන්න. අනිවාර්යයෙන්ම මේ තියෙන මාස කිහිපය ඇතුළත ඔයා ඔය ඉන්න මට්ටමට වඩා සෑහෙන දුරක් ඉස්සරහට එන්න පුළුවන්. තියෙන්නේ පොඩි කාලයයි. ඒක ප්‍රශ්නයක් කරන්න බපුතේ. තියෙන කාලේ කිසිම වෙලාවක ප්‍රශ්නයක් නෙමෙයි. මේ තියෙන කාලේ උඹ මොකද්ද කරන්නේ කියන එකයි මෙතන තියෙන එකම ප්‍රශ්නේ. හරි. ඉතින් ළමයි නැවත මතක් කරනවා. මේ පාඩම අතහැරලා නම් තියෙන්නේ. මේ පාඩම අතහැරලා නම් ඉන්නේ. මේ පාඩම අමාරුයි කියලා හිතනවා නම් පුතේ සෙනසුරාදා තමයි දවස. මේක උඹ කොට දාගන්නම ඕනේ පාඩම. හරි. පුතේ අපි හැමෝම වැඩ කරපළ ළමයි. උසස්.